මනි මම මේ මූණ බලාගෙනම කියන්නේ මේ රට කෑවේ මෙන්න මේ ටික. එක අපේ නායක හම්නි සමාව අවසරයි. එක හාමුදුරුවරු හතර මෙවුන් ඉන්නේ අටවාගෙන අපි ඉස්කෝලේ යන කාලේ ජනාධිපතිතුමාට මතකද මන් දන්නේ අපිනේ අතු ගෑවේ. දැන් අම්මයි තාත්තයි බින්න බැස්සේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමිය ඉන්නවා. උන්දාලත් එක්කන් එයි කියලා මම බලන්න හිටියේ. අධ්‍යාපන ඇමතිය වුණා. නමුත් හම්බෙච්ච වෙලාවක් කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ. අම්මව කැන්දන එක නවත්තන්න කියන්නේ. බොරුවට අහගෙන ඉඳලා වැඩේ නොකර අතාරින්න එපා. ඇමතුමාගේ හෙට්ටිය සේනයියා අක්කන්ඩිට හොරෙන් මීගොම් වස්සෙක් විකුණු මට රුපියල් 50,000 ගෙන දුන්නා. උපාධියට විභාගය කරගන්න. ජනාධිපතිතුමා ඔබතුමාට උවමනාවක් තියෙන බව පේනවා. ඇත්තටම අදත් එකෙක් ඇවිල්ලා කිව්වා මාත් ඥාතියෙක් තමයි. මට නම් මොනවත් නැහැ අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. මම කිව්වා මොනවටද කිට්ටු වෙන්නේ ඉතින්? ඒ මිනිහට කරන වැඩේ කරන්න දීලා තෝගේ නෑකම තෝ තියාගන්න. ඒක ඇති කිව්වා. නෑයෝ වේයෝ ඊයෝ තමයි කෑවේ. වටේ ඉඳගෙන. ඒක යන ඉතිහාසය කියන්න ඕනේ නෑනේ. ලේකෝප වෙනවනේ. උඹලා ඔය හිටියට උජාරුවට මං දන්නවා වග මේ අලුත් පහේ ගෑනුණා. මේ සියලුම නිර්මාණයන් කරන්න කෝටි 20-30 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒ ධර්ම දේශනා කරලා හම්බෙච්ච සල්ලි මේ සියලුම ආරක්ෂකයෝ ඔබතුමා පස්සෙන් දුවගෙන එනවා. හැබැයි අර දවස්වල කැලේ හැංගිලා හිටිය මන් දන්නවා. අයියා මැරුණා නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්ච ඔබතුමා රද වෙච්ච එක ගැන මට හරි සතුටුයි. ජනාධිපතිතුමායන් තව ඉල්ලීමක් කරනවා. සිංහ හම්පොරෝ ගත්ත නරියෝ ඉන්නවා. කට අරින්න දෙන්න එපා. ඕක කට ඇරපු ගමන් නරියා බව තේරෙනවා. මේ පාරේ යන ඇම්බැට්ට කොල්ලෙක් කතා කරනවා වායේ කතා කරලා හරියන්නේ නැහනේ රටකට. අගෞරවයක් වෙනවා. මම වසන්ත සමරසිංහ ඇමතුමාටත් කීප වතාවක් කිව්වා. පඩිය ගන්න නැතුව නැවැත්තුවාටම හරියන්නේ නැහැ. වැඩේ තියෙන්න ඕනේ. පිරිසිදුවනි කැලල්ව. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේක වෙනස් කරන්න. මං අදත් අක්කාලි වික්ක රුපියල් 80000ක කැකිරි වලින් ලස්ස පහක් තිබ්බා. නිදහසේ රටේ ජනාධිපතිටවත් පාරේ යන්න බැරි නම් මොකටද ඒ ලංකාව? අපි වාගේ එකෙක්ව තල්ලා විසික්කොත් යට සැකිලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒව හොයයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. හැබැයි ජනාධිපතිතුමා ඒව හෙව්වේ නැත්තම් පූජාසනයේ ඔබ ඉඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට රෙයිවි නැගිටින්නේ. ඔබතුමා රජකම දීලා තියෙනවා. අටවත් අත පාන්නේ නැති මිනිස්සු జాතියක් කරන්න පුළුවන් නම් හොඳයි. You watching the Life Traveler channel. මගේ අම්මා රෝග අතුරුවත් ඒ පූර්ණ ජීවිතයක් දුන්නා. ඒ ජීවිත ආభాසයෙන් මම ලෝකේ දිනුවා කියලා අම්මටත් අද සතුට හිතෙනවා ඇති කියලා මං හිතනවා. ඕනෑ මිනිහෙකුට මේ සමාජය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. මං දුප්පත් පැලක යාචක පවුලක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුප්පත් පැලක යාචක නුනත් මම ලෝකෙ වටේම ගියා. ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාදී ජනාධිපතිතුමා එතුමා මටත් වඩා දැන් ලෝකෙ වටේ යනවා. උත්සාහය නම් මේ ලංකාව ලස්සන පින්වන්ත මතු මානව පරම්පරාවකට දුකක් නොවන සමාජයක් නිර්මාණය කරලා තියෙන එක. සෞභාග්‍යයෙන් සපිරි නැනසින් සහ ගුණයෙන් වැඩුණු සත්පුරුෂයන් නිර්මාණය වුණොත් අතීත ශ්‍රී ලංකාවේ
අනුරාධපුර රාජධානියේ සිට නිර්මාණය වුණු මේ ලංකා සංස්කෘතිය අපිට ආපහු ආලෝකමත් කරන්න පුළුවන්. ලංකාව දැන් දියුණුයි කියා මොකා පුම්බාගෙන ඔල්වර සංහඬ නැගුවත් මම ඒක පිළිගන්නේ. අනුරාධපුර රාජධානියේ මුදුන්මල්කඩ වූ ජයශ්‍රී මහා මුදුරුව ළඟ වැඩහිඳ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුව සියසින් පුංචි කාලේ ඉඳලා ප්‍රායෝගිකව දැකලා ලංකා ඉතිහාසය අධ්‍යයනය කරලා අපේ මේ නායක හාමුදුරුවෝ සියලු දෙනා පිළිගන්නවා. අපි පොසත් එදා මේ ලංකාව හැදුවේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ. මේ ලංකාව හැදුවේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ ඇවිල්ලා රජුරුව තමයි ඉස්සරෝම නිර්මාණය කළේ. රජුරුව ප්‍රඥාවන්තයෙක් කළා. රජුරුව සුවිශේෂී අවිහිංසාවාදී ගුණවත් පින්වත් බෝසත් මිනිහෙක් කළා. බුද්ධියෙන් සහ බෝසත් ආධ්‍යාත්මයෙන් යුතු රජුරුව 84000ක් වෙහෙර විහාර කරවලා ශ්‍රී ලංකාව සූසට කර්මාන්තයකින් සුපෝසිත ශ්‍රී ලංකාවක් කළා. ඒ ලංකාව අද දකින්නකොට අපේ හාමුදුරුවනේ මට නම් පුදුම සංවේගයක්. මට තනියම ඇඬුණු අවස්ථා තියෙනවා. මම පාඩම් කරන්න ආවේ මේ කන්දේ ගලට. ඒ කාලේ අපේ නායක හාමුදුරුවනේ මන් දිහා බලන්න හිටියේ වර්තමානයේ දැන් අටමස්ථානාධිපති එවකට රුවන්වැලිසෑය මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ආශිර්වාදය ලබාපු පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ. මම පොල්ලත් පැලක ඉන්නකොට ගඩොලින් බැඳලා වහලේ ගහලා පොඩි කුටියක් හදලා දුන්නේ උන්වහන්සේ. මා රෝගාතුර වෙච්ච වෙලාවේ මාව කොළඹ ගෙනහිල්ලා මාගේ සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් අරගෙන උඹට ලෙඩක් නෑ මල්ලි බය නැතුව ඉඳපන් කියලා කිව්වේ වර්තමාන රුවන්වැලිසෑය වැඩ ඉන්න ඊතල වැටුණුවේ ඥානතිලක නායක හාමුදුරුවෝ. උන්වහන්සේලා දෙනම වහන්සේ මාගේ අධ්‍යාපන ජීවිතයටත් පැවිදි ජීවිතයටත් මුල් වකවානුවේ බොහෝ උපකාර කළා. උන්වහන්සේලා දෙනම වහන්සේගේ ඒ දිරියෙන් මට උදව් කළා අපේ පුංචි මාමා. අදන පොඩි මාමා වියදම් කළා ගොඩක්. හෙට්ටියාවේ කවිසේන අයියා හරක් හැදුවේ. වැඩිපුරම වියදම් කළේ හෙට්ටියාවේ සේන අයියා. අක්කණ්ඩිට හොරෙන් මීගොම් වස්සෙක් විකුණලා වැව් පිටියෙන් මට රුපියල් 50000ක් ගෙන දුන්නා. උපාධියට අවශ්‍ය විභාගය කරගන්න. සේනායියත් අද නෑ. නමුත් මගේ අපවත් වෙච්ච ගුරු හාමුදුරුවෝ කියාපු වැදගත් කියමනකට අනුව උන්වහන්සේ දැකපු ලෝකෙ මා නිර්මාණය කළා. ඒ අයගේ දායකත්වයෙන් මම ආන වෙලා ගල්කෙරියාගම දානයකට ගියපු වෙලාවේ හාමුදුරුවෝ 19ක් හිටියා.
මං 10 වෙනියට තමයි වැඩියේ. අනිත් 9 දෙනා වහන්සේගෙම පාහොදලා වන්දනා කරලා දානශාලාවට ගත්තා. මම යනකොට වතුර බෙස්සම කානුවට අහලා නැගිටලා ගියා. ඒක අපේ හඳුරු දැක්කා. අපේ හඳුරු පන්සලට ඇවිල්ලා මට කිව්වා කනගාටු වෙන්න එපා පුතේ. ඔක පාඩමකට ගනි. නොවන්දිනා උන් වන්දිනකම් දන්නොත් උන් දන් දෙනකම් වඩම්මන් නැති උන් උත්සාහගෙන යනකම් උඹ සිවුර දැලිගා ගන්න නැතුව ඉගෙන ගනින් කිව්වා. මම ඒ කාර්ය භාරය මගේ ගුරු හිමියන්ගේ නාමයෙන් මට දිරිය දුන්න ගිහි පැවිදි පිනතියන්ගේ නාමයෙන් මං අදිෂ්ඨ කරලා තියෙනවා කියලා මට පේනවා. මේ පහළ මළුවට ගිහිල්ලා ආපහු බැලුවොත් ජනාධිපතිතුමනි මං රාජමහා විහාරයක් හදපු රජෙක් වගේ මට දැනෙනවා. පලාගල ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ රාජමහා විහාර තියෙනවා. රාජමහා විහාරවල ආලෝකේ මදි. එළිය මදි. හැබැයි මං එළිය තියෙන ආලෝකමත් අභිනව රාජමහා විහාරයක් නිර්මාණය කළා කියලා මං සතුටු වෙනවා. ඒ සතුට බෙදා ගන්න අද ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර මොණරාගල බුත්තල මාතර ගාල්ල කොළඹ ඒ වගේම පුත්තලම ආදී ප්‍රදේශයක් මා අවටම කුරුණෑගල මාතලේ මධ්‍යම පළාත වයඹ පළාත උතුරු මැද පළාත වැඩිපුර නියෝජනය කළත් අනිත් හැම දිස්ත්‍රික්කයකින්ම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා ඉන්නවා. මා පාපු ප්‍රාතිහාර්යයක් නෙවෙයි. ලෝතුරා තථාගතමහමෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මට පුළුවන් ප්‍රමාණයෙන් මන් දේශනා කරන්නට යෙදුණා. මගේ අවබෝධයේ ප්‍රමාණයෙන් මම වන්නේ එකෙක් නිසා මා කී භාෂාව තේරිච්ච අතෝ තමයි මෙතන ඉන්නේ. මේ සියලුම නිර්මාණයන් කරන්න කෝටි 20-30 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒවා මම රැකියාවක් කරලා හොයාගත්ත ඒවා නෙමෙයි. ඒවා මම බණ කියන්නේ ගියාම පූජා කරන ධර්ම පූජාවට දාපු 750 රුපියල් 5-10 එක්කාසු කරපු සල්ලි මේ ධාතු මන්දිරයත් මෛත්‍රී බෝසත් පිළිරුවත් නිර්මාණය කරන්න මං හදන වෙලාවේ මුල්කල් තියද්දි මං කිව්වා කෝටි 6ක් විතර යයි වගේ කියලා. අපේ දනුස්ක පුතා මගේ සහෝදරෙක් මම පුතා කියලා කියන්නේ ඒ ගෑන්ටයි මිනිහටයි දෙන්නටම දුවයි පුතා කියලා මං ආදරෙන් කියන්නේ. දනුස් පුතා මට කිව්වා බෑ අපේ හඳුන්නේ කෝටි 10කට වැඩිය උමනාවේ බර වැඩක් කියලා. මට කෝටියක් දීලා තියෙනවා ආපු ගියපු අය. අනිත් වැය උනානන්ගේ කෝටි 9ම මම ලංකාව වටේම බල කියලා මම කොන්ද කැඩලා තිබුණත් මම තවම කෙලින් හිටගෙන ඒ ධර්ම දේශනා කරලා හම්බෙච්ච සල්ලි මම එක දවසක් බණකට ගිහිල්ලා කිව්වා ඔයාලට හිතෙනවද කොහොමද මේ කෝටි 6 මට කියලා. ගල්ගෙඩියක් පෙරලා නිදානයක් ගත්ත වගේ පේනවද කියලා මම ඇහුවා. ඒ පාදඩකම්
බලුකම්මගේ පැවිදි ජීවිතේ මං කරලා එක මිනිහෙකුට රිදවලා 750ක්වත් අරන් නැහැ. මිනිස්සු රවට්ටලා අරන් නැහැ. හැබැයි මගේ නම විකුණලා මේ මෑතකදී කොරියාවේ කාලකන්ණියෝ වගේ සල්ලි එක්කව කරලා තිබ්බා. ලංකාවේ උන් 3-4 දෙනෙක් සල්ලි එක්කව කරලා තිබ්බා. එකෙක් දෙන්නේ මම පොලිසියට අල්ලලා දුන්නා. නමුත් ලංකාවේ ශ්‍රී ලංකාවේ පොලිසිය නිසා එකෙන් ඇති වැඩක් නැහනේ. ජනාධිපතිතුමනි මම මේ මූණ බලාගෙනම කියන්නේ නීති පොතක් තියෙනවා ලංකාවේ. එකෙන් ඇති වැඩක් නැහැ. නීති පොත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේම අහිංසකයට. සල්ලි තියෙන බලය තියෙන පුම්බාගෙන ඉන්න වටේ ඉන්නවා. හැබැයි අහිංසකයා වටේ නෑ. මම දැක්ක දැන් බලාගෙන හිටියේ ඔබතුමා එනකොට මේ සියලුම ආරක්ෂකයෝ ඔබතුමා පස්සෙන් දුවගෙන එනවා. ඔවුන්ගේ කාර්යභාරය වෙන්න ඇති. හැබැයි අර දවස්වල කැලේ හැංගිලා හිටියේ මම දන්නවා. අයියා මරනවා හැට පෙවුනා. නමුත් එළියට ඇවිල්ලා අයියව ගන්න බැරි වෙච්ච ඔබතුමා රද වෙච්ච ගැන මට හරි සතුටුයි. මගේ අවුරුදු 3-4ක් ආයු කාලේ තියෙයි. ඒ පණ තියෙනකන් මේ ජනාධිපතිකම අවුරුදු 5ක් තිබ්බත් කමන්නේ. මේක වෙනස් කරන්න. මේක වෙනස් කරලා මේ මිනිස්සුන්ට මේ ඉන්න පොඩි උන් එකෙක්වත් දන්නේ නැහැ ලංකාව ගැන. මේ මහයුන් හිටියට උන් මුලා වෙලා ඉන්නේ. ඔක්කොම මොඩේ කිව්වට කමන්නේ. මේ සියලු දෙනා මොඩේ ඉන්නේ. මොකක් හරි පෙන්නමු ගම ඒකට රැවටෙන එක එක පස්සේ දුවන දේවාල ගානේ කෝවිල් ගානේ වැඳ වැටි දන නමස්කාර කරන දෙපැයින් නැගිටින්න දන්නේ නැති කුසීත දීන පරාජිත අනුන්ගේ මතින් කාලා ජීවත් වෙන්න මහන්සි ගන්න පව් જાතියක් ඉන්නේ. මම දන්නවා ඔබතුමාට මේ සැරේ 150 ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඔබතුමාගේ පක්ෂයට ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ උන්ට නිකන් කන්න දෙන්නේ නැති එක පළවෙනි එක. දෙන්න හොඳ නැහැ තමයි. නිකන් කන්න දෙන්න හොඳ නැහැ. මම නම් කැමතිම නැහැ අස්සසුම එක්කුටවත් දෙනවට. අස්සසුම ඕනේ. මං අදත් තක්කාලි වික්ක රුපියල් 80000ක. ගිය මුරේ තක්කාලි තිබ්බා 1,50,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 1,30,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 80,000ක. ඊට ඉස්සෙල්ලා මුරේ තක්කාලි තිබ්බා 10,000ක. කොල්ලෝ කල්ලා විකුණලා මට සල්ලි ගෙනත් දුන්නා. තවත් තියෙනවා ලක්ෂ ගානක තක්කාලි ඉනි 2000 හිටෙව්වෙම. කැකිරි හිටෙව්වා. කැකිරි වලින් ලක්ෂ 5ක් තිබ්බා. බඩිරු හිටෙව්වා. බඩිරු වලින් ලක්ෂ 2කමාරක් තිබ්බා. පිපින්ජා හිටෙව්වා. ඒක මන් දන්නේ නැතුව හිටෙව්වේ අලුතෙන්ම මං ඒ භෝගය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් මට පාඩුුනේ නැහැ. මං පිපින්ජා කෑල්ල ඇතෑරියා. අපේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතුමා ඉන්නවා. වසන්ත සමරසිංහ ඇමතුමා මම නිතරම පුන කියනවා ලංකාවේ නිෂ්පාදනයන්ට වටිනාකමක් දෙන්න ඒවා ආරක්ෂා කරන්න මේ අහිංසක මිනිස්සු කඩාගෙන ගිහිලා අලියන්ට කන්න දෙන්න හලන්ට කන්න දෙන්න නෙමෙයි මේවා හැදුවේ. ඒ හින්දා ඒවට සහායක් දෙන්න ලංකාවේ මොනවවත් රට යවා ගන්න මගක් නැතුව මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ ලංකාව විතර පොසත් රටක් ලෝකේ නෑ. මම ලෝකේ වටේ යනකොට බැලුවා. කම්කුණ්ඩෝ වාගේ කබල්ලෑයෝ වාගේ වකුඩු වෙච්ච මිනිස්සු ඉන්න රටවල් තියෙන මහත්තයා මාස 8ක් අවුරුද්දේ මාස 8ක්ම වකුඩු වෙලා ඉන්නේ. කෝට් පොරවාගෙන බෙල්ලේ ඉඳලා දෙපතුලට යනකම් වෙලාගෙන ඉරක් දකින්න නෑ, හඳක් දකින්න නෑ, තාරකාවක් දකින්න නෑ, අයිස් කුට්ටි ගොඩේ. ඒකෙන් අත මිදෙනකොටම එවුන්ට පායලා ගිනි ගන්නවා. මා පව්කාර ලෝකයක් ඒක. රට ගිහිල්ලා ඉවරලා දවස් දෙකක් තුනක් යනකොට ඉගිල්ලිලා ලංකාවට එන්න හිතෙනවා. කුඹුක් ගහකට මැරුණත් කමන්නේ කියලා හිතෙනවා. ඒ තරම් වාසනාවන්ත පිම්බිමේ මේකලාට කණ්ඩ බැරි නම් මොකටද ඒ ජීවිතේ? ඒ ජීවිතෙන් වැඩක් නැහැ.
දැන් මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ රට ජීවත් කරවන්න පහසු ක්‍රම තියෙනවා. ඒවට සහාය ඇතිව විවිධ කර්මාන්ත ඔස්සේ මේක ගොඩනගන්න ඔවුන්ගේ සහාය දෙන්න පුළුවන් කියලා රජයට ජනාධිපතිතුමනි සුදුසු තෝරන්න මේ රටට උදව් කරන්න කැමති අය සහභාගී කරවා ගන්න නව ව්‍යාපෘති නව සම්වර්ධන සැලසුම් මේක කුසිකාර්මික රටක්. මේකේ අඩි 20ක් 25ක් රතුදු මුරු පස් තියෙන්නේ. මහවැලි කැලණි කළු වලවේ මහා ගංගා ගලනවා සිරිපාදේ ඉඳලා බුදු සිරිපා සිඹිමින්. ඒ ගලන දියැලි ඔක්කොම මේ වැව් බැඳි රාජ්‍යයේ 3600ක් පමණ මහ වැව් කුඩා වැව් කුළු වැව් බඳවලා මේක නිර්මාණය කළා. අනුබුදු මහරහතන් වහන්සේ ඒකට කර්මාන්තයන් 64ක් 18 කට්ටුවක මිනිස්සු ගෙනල්ලා නිර්මාණය කළා. ඒ නිර්මිත ශ්‍රී ලංකාවේ කන්ද නැහැ කියනවා නම් අඳින්න නැහැ කියනවා නම් ජීවත් වෙන්න විදිහක් නැහැ කියනවා නම් ඒක පාපයක්. ඒක කරුමයක්. ඒක සාපයක්. ඒක කම්මැලියාගේ න්‍යායක්. ඒකේ යැලෙන්නේ නැතුව මේක ගොඩනගන්න මාන්සි ගන්න. ගොඩනගන්න හදනකොට ඒකට දිරිය දෙන්න. උදව් කරන්න. කඩා කප්පල් කරන්න. කකුලෙන් අදින්න. විනාශ කරන්න හදන්නේ නැතුව නිදහසේ රටේ ජනාධිපතිටවත් පාරේ යන්න බැරි නම් මොකටද ඒ ලංකාව? මොකක්ද ඒකේ තියෙන දියුණුව? ඒකෙන් ඇති වැඩක් නැහැ. අපි වාගේ මිනිහෙන් මරලා විසික්කොත් එහෙම ගාලකට 7 මාසයකට පස්සේ ඇටසැකිල්ල හම්බෙයි. ජනාධිපතිතුමා නම් ඔය කොහේ මොකෙක් හරි තලන්න හැදුවොත් වටේ ඉන්න ආරක්ෂකයෝ ඉන්න හින්දා වෙච්ච දේ ඒ වෙලාවට දැනගත්ත හැකි. හැබැයි අපි වාගේ එකෙක්ව තල්ලා විසික්කොත් එහෙම ඇටසැකිල්ල හොයා ගන්නවත් නැති තරම්. එහෙම වෙච්ච ඇටසැකිලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඒව හොයයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ මැරෙන්න ඉස්සෙල්ලා. හැබැයි ජනාධිපතිතුමා ඒවා හෙව්වේ නැත්තම් පූජාසනයේ ඔබ ඉඳුවා ඔබට පුදන මේ ලෝකයමයි යලි ඔබට රෙවි නැගිටින්නේ පූජාසනයේ ඔබ ඉඳුවා. මෙව් වැටෙන්න වලක් නැතුව අන්තිම වලට වැටුණාට පස්සේ හරි ඔබතුමාගේ වටිනාකම දැකලා පක්ෂේ වටිනාකම දැකලා ඔබතුමා රජකම දීලා තියෙනවා. ඒ රජකම බාරගත්තා සේම රාජකීයත්වයේ කටයුතු ටිකත් මනාව සිද්ධ කළා මේ ලංකාවට ලස්සන ශ්‍රී ලංකාවක ස්වයංපෝෂිත මිනිස්සු සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු මතු පරම්පරාවට කාටවත් අතපාන්නේ නැති මිනිස්සු జాතියක් කරන්න පුළුවන් නම් හොඳයි. කියන්න ಜಾති ගොඩාක් මගේ හිතේ මං කොරියාවට ගියාට පස්සේ වයස 92 අප්පච්චි කෙනෙක් ඒ අප්පච්චිත් එක්ක කතා කරද්දි මට කිව්වා අපේ රටේ හුණු සාල්ලු අරන් ගියේ සල්ලි නැතුව කැඩිච්ච සහල් අරන් ගිහිල්ලා නිවිති කොළ වාගේ කොළ జాතියක් තියෙනවා මේ කොළ වලින් අපි කැඳ හදනවා හාල් හුණු සාල් මිටක් අරකට දාලා මුට්ටියට අර කොළ ගොඩක් දාලා හැලියක් කාල් ගාලා හදා ගන්නවලු ඒ කැඳ එක බීලා මුළු දවසම මේ කැඳ එකෙන් ජීවිතේ ගෙවුවලු. ඒකොල්ලේ මිනිස්සයා කිව්වා එහෙම රටේ බලන්නකෝ ලංකාවේ මිනිස්සු ඇවිල්ලා අපේ රටේ හිඟා කනවනේ. අපේ රටේ කුලී වැඩ කරනවනේ. මේක කොහේ හරි වැරදිලා තියෙනවා. වයස අවුරුදු 92යි. ඒ උන්දට තේරිච්ච එක මෙවුන්ට තේරුන්නේ නැහනේ. වයස අවුරුදු 92 කොරියාවේ හිටපු මිනිහට තේරිච්ච එක අපේ රටේ හිටපු උන්ට තේරුන්නේ නැහැ. ජනපතිවරු, මැතිවරු, ඇමතිවරු, රටවැසියෝ, හාමුදුරුවරු ඔව් මට පුදුම වේදනාවක් තියෙනවා. මේ රට හදන්න පුළුවන් જાතියනේ. හාමුදුරුවරු හැල මේ රට හදන්න වෙන කවුරුත් නැහැ. මිහිඳු හාමුදුරුවන්ගේ පුත්තු ලෝතර බුදුරජාණන් වහන්සේගේ පුත්තු බුදු පුතුන් හැර මේ රටේ සෞභාග්‍ය නිර්මාණය කරපු මේ රට පූජනීය කරපු මේ රට රැකගත්ත වෙන જાතියක් නැහැ. උන්වහන්සේලාගේ ආශිර්වාදය නැතුව මේක ගෙනියන්න බෑ.
ජනාධිපතිතුමා මේ රට කෑවේ මෙන්න මේ ටික. මේක කියලා ඉවරයි පිළිගනිමු. එක අපේ නායක හම්නි සමාව අවසරයි. මේ ඇත්තම කියන්නේ. එක හාමුදුරුවරු. දෙක පාලකයෝ. තුන රාජ්‍ය සේවකයෝ. හතර මෙවුන්. මේ ඉන්නේ අටවාගෙන මාධ්‍යවේදියෝ. පහ ඔය කොක්කඩ නගා hina වෙච්චි ලංකාවේ ගෑනු. මේ කණ්ඩායම් පහ තමයි ලංකාව කෑවනම් කෑවේ. හේතුව මේ කණ්ඩායම් පහ කෙලින් හිටියා නම් අය රටක් හදන්න එච්චර අමාරු නෑ. කුසේ උපන්න දරු පැටියා මේ ලෝකෙවත් දැකලා නැති එකාගේ ඉඳලා හදන්න අයිතිය තියෙන අම්මට. ඒ අම්මට අයිතිය තියෙන්නේ. ඒක රටේ කවුරුත් දැකලා නැහැ. දැක්කේ අම්මා විතරයි. ඒ අම්මාගේ මිනිහාවත් ඒක දැකලා නැහැ. හැබැයි අම්මා කුස පිරිමැදමින් ඒක හුරතල් කරමින් 9 මාසයක් කුසේ ඇතිදැඩි කරලා 9 මාසයකුත් දවස් ගානක් තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා ඇගේ කිරි ලේ කිරි කරලා දීලා මේ ලෝකේ මුල්ම පුබ්බාචාරිය උතුම්ම ගුරුවරියය නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා රකින්න ඉන්නවා නම් දේවතාවෙක් ළමයව ඒ අම්මා ගෙදර බුදුන් අම්මා නිවන් යවන්න මේ ලෝකේ යමෙක් ඉන්නවා නම් යම් දරුවෙක්ව ඒ අම්මා මෙච්චර වටිනාකමක් Tamanට ලබා දීපු ලෞතර තථාගත සංස්කෘතියේ අම්මාට පිස්සු වගේ ලංකාවේ ගෑනු අයට පිස්සු වගේ උඹලා හිටියට උජාරුවට මන් දන්නවා වගේ මේ අලුත් පහේ ගෑනුණා ජනාධිපතිතුමනේ අධ්‍යාපනයක් කියලා එකක් තියෙන එක ඒක මහා වල් වැදිච්ච එකක් නේ ඈ ගෑණිනේ ඉස්කෝලේ යන්නේ ඈ අම්මා ඉස්කෝලේ යන්නේ තාත්තා ඉස්කෝලේ යන්නේ අර කහල්ලේ ඉන්නවා කොල්ලෙක් එකක් කිරි අරන් ජීවත් වෙන්නේ මං ඒකට 21000ක කිරි හරක් අරන් දුන්නා 1,85 ලක්ෂයක කිරි හරක් අරන් දීලා තියෙනවා ජනාධිපතිතුමා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන මං කිරි උගුරක් බිව්වේ නැහැ සහතිකට කිරි උගුරක්වත් බීලා නැහැ. උන්ගෙන් ටොපියක් මං කාලත් නැහැ. දුප්පත්ම උඹලලා කිරිහලක් 1,85 ලක්ෂයක පොතේ දාගත්තා නම් මටත් ඒක තියාගෙන ජීවත් වෙන්න තිබුණා. මගේ අම්මට දෙන්න තිබුණා. මගේ ඥාතීන්ට දෙන්න තිබුණා. නෑ මං එහෙම කරේ නෑ. හත්මුතු පරම්පරාව කිව්වත් ගෑවිච්ච නෑ කොමක් නැති. මේ අහිංසක මිනිසුන්ට දුන්නේ නැගිටින්න කියලා. හැබැයි ඒ කොල්ලා උදේ පාන්දර කිරි ටික ගන්න යන්න ඒකට වෙලාවක් නැහැ. හරකුන්ට තනකොළ කපන්න වෙලාවක් නැහැ. ඌට කුලියකට යන්න වෙලාවක් නැහැ. ඇයි ඉස්කෝලේ සතියකට දෙපාරක් එක අතු ගන්න යන්න ඕන. අපි ඉස්කෝලේ යන කාලේ ජනාධිපතිතුමාට මතකද මන් දන්නේ අපිනේ අතු ගෑවේ. අපි රොඩු ඇද්දේ. අපි කළු ලෑල්ල කළු කෙරුවේ. අපි ඩෙස් එක හදාගත්තේ. අපි වැට ගැහුවේ. ඒ ඔක්කොම කෙරුවේ අපි. නමුත් දැන් අම්මයි තාත්තයි බින්න බැස්සේ නැත්තම් විදුහල්පතිට නිින්ද යන්නේ නැහැ. විදුහල්පතිට නිින්ද යන්නේ. මොන අධ්‍යාපන මනෝවිද්‍යාඥයාද මන් දන්නේ මේ කාලකන්ණි ක්‍රමවේදය හදලා ඉගෙන ගත්ත එක. අපේ කාලේ ඉස්කෝලේ යනකොට සිගරට් එකක් බිව්වා කියලා ආරංචියක් වුණොත් ඒක ලෝක නින්දාවක් සියදි විනාසා ගන්න. දැන් කසිප්පු, ගංජා, කුඩු, තූල්, අයිස්, මරිජුවානා, හෙරොයින් එව්ව බීලා ආවේ නැත්තම් නිකන් අඩුවක් වාගේ. ඒ මට්ටමට හැදිලා. මගේ මල්ලිය ආවිලා ඉන්නවා බන්ධනාගාර අධිකාරී කොල්ලගේ එකේ ඉන්නවා කිව්වත් 2000 ගාන. දියුණු ලංකාවකට මහත එව්ව පුරවන්නේ පුනරුත්ථාපන කඳවුරු බන්ධනාගාර. අපි ජූටි කාලේ මෙව්ව පිටලා තිබ්බේ නෑනේ. මෙව්ව තිබ්බේ නෑ. 20000ක් හිටපු බන්ධනාගාර රැඳවියෝ දැන් 95000ක් විතර ඉන්නවා. මේකද ලංකාව.
කොහෙද හඳුන්නේ අපි බණ කියලා තියෙන්නේ? කාටද බණ කියලා තියෙන්නේ? කවුද බණ අහලා තියෙන්නේ? කෝ හැදිච්ච જાතිය? හැදිලා නැහැ. අග්‍රාමාත්‍යතුමිය ඉන්නවා. උන්දාලත් එක්කන් එයි කියලා මම බලන්න හිටියේ. අධ්‍යාපන ඇමති එවුන්දා. එවුන්දාට කියන්න කියලා හිතාන හිටියේ. නමුත් හම්බෙච්ච වෙලාවක් කියන්න. මේ අධ්‍යාපන ක්‍රමය හොඳ නැහැ. ඒ හින්දා ඔය අධ්‍යාපන ලේකම්වරු අදාළ බලධාරීන් සියලු දෙනාම දැනුවත් කරලා අම්මව කැන්දන එක නවත්තන්න කියන්නේ. ළමයා ගෙනිහිල්ලා ඉස්කෝලෙන් තිබ්බා. ඒගොල්ලෝ ඇරෙනකන් හිටියා ගේට්ටුව ගාව ටියුෂන් එකෙන් තිබ්බා. රවුන් 3ක් ගිහිල්ලා එනකොට අම්මට මිනිහට අමතක වෙනවා. ඊට පස්සේ කොල්ලට අම්මත් නැහැ. අර මිනිහට ගෑනිත් නැහැ. ඒකී අලුත් ඉස්කෝලේ එක ගිහිල්ලා අලුත් එකක් හදාගත්තා. අලුත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ මෙව්ව අනන්තයි. ඒ විනාශකාරී ලෝකයේ ඇතුලේ රිංගන්නේ නැතුව මනා සිහියෙන් යුක්තව මේ ලංකාව ගොඩනගන්න. ඇමතුමනි ඔබතුමාගේ කාර්යභාරය මනාව මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළොත් මේ මිනිස්සු අහිංසක මාත්‍යා කියන්නේ මං හැමදාම බනට ගිහිල්ලා ආවිලා පැලට යන්නේ. ඔව් මිනිස්සු බයිනවා මං දන්නවා. මිනිස්සු මං දකින්නකොට වඳිනවා පුදනවා ඒක මං දන්නවා. හැබැයි මට බයිනවා මගේ තණ්හාවලු ආසාවලු හැබැයි උන්ගේ එක මාන බැද්ද. මං අක්කර 5ක් සල්ලි වලට ගත්තා. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වුණේ. ඒත් හාමුදුරු කෙනෙක් විරුද්ධ වෙලා මංගාවට එව්වා මුළු දායක සභාවම පන්සලක් හදන්න කියලා. මං කිව්වා පසික්කාඩු වැඩ හාමුදුරනේ මට ගැලපෙන්නේ නැහැ. ඔබ වහන්සේ දිහා බලන්න මෙන්න මේවා මං කරලා නැහැ. ඔබ වහන්සේ කරලාද නැද්ද කියලා බලන්න කිව්වා. එහෙනම් ඔබ වහන්සේගේ නායකකම ඔබ වහන්සේට මගේ නායකකමක් තියනවා නේද? ඒක මට පදවි තානාන්තර ඕනේ නැහැ. මම මිනිස්සෙක් හැටියට මේ ශාසනයට කරන්න තියනවා නම් යමක් හිඟා කාලා හරි එක කරනවා. මගේ දෑත දෙපය වැරවීරියෙන් ගහක් කොලක් හදලා හරි ඒකෙන් එන අස්වැන්නෙන් හරි මං කරනවා. ඒ හින්දා මං ගොවිතැන් කරන්න අක්කර 5ක් ගත්තා මිසක් ඔබ වහන්සේගේ වැටමායි මේ හාඳුන්නේ පන්සලක් හදන්න මං නිවට බලු වැඩ කරන සංඝයා වහන්සේ කෙනෙක් නෙවෙයි කිව්වා මං. චිරාත් කාලයක් ආයුබෝවනන්න බැරි වුණත් උන්වහන්සේ ගැන දකින්න ඇති. ඊට පස්සේ මං ගියා දායකයොත් ඇවිල්ලා ගියාට පස්සේ උඹ මට බැන්නලු කියන්නේ. මං කිව්වා බැන්න නෙමෙයි හඳුන්නේ ඇත්ත කිව්වේ කියලා. බැන්න නෙමෙයි ඇත්ත කිව්වේ. මං කියපු එකක හරි බොරුවක් තියෙනවා නම් මට කියන්න කිව්වා. අවසානයේ මම කතාව අහගෙන ඉඳලා කිව්වා චූටි වුණත් උඹ කියන්නේ ඇත්ත පුතා. මං හිතනවා ගොඩක් එහෙම ඉන්න කියලා කිව්වා. නමුත් උන්වහන්සේ එහෙම හිටියේ නැහැ. ඒ අවාසනාව තිබුණා. ඒ හින්දා බොරුවට අහගෙන ඉඳලා වැඩේ නොකර අතාරින්න එපා. ඇමතුමාගේ කාර්යභාරය ඇතුලේ මේ රටේ නිෂ්පාදන වලට වටිනාකමක් දෙන්න. ජනාධිපතිතුමා මන් දන්නවා මං කතාවන් අහගෙන ඉන්නවා. මම ජීවිතය අධ්‍යයනය කරනවා. ඔබතුමාට උවමනාවක් තියෙන බව පේනවා. ඇත්තටම මේක හදලා තියන්න. ගෑණියෙකුටවත් ළමයින්ටවත් නෑ පරම්පරාවේකටවත් අදත් එකෙක් ඇවිල්ලා කිව්වා මාත් ඥාතියෙක් තමයි. මට නම් මොනවත් නෑ අපිට කිට්ටු වෙන්නවත් බෑනේ. මං කිව්වා මොනවටද කිට්ටු වෙන්නේ ඉතින්? යකෝ මං ගෙදර ගියේ නෑ. මගේ ගෙදර ගියා නෑ අවුරුදු 24ක්. අර මස්සිනා මැරිලා අවුරුදු 24කින් ගෙදර ගියේ කිව්වා මං. තාත්තා මැරිලා දානේ ඉවර වුණාට පස්සේ තමයි මස්සිනා මැරිලා ගෙදර ගියේ මං. ඒත් ඒක මැරිච්චින්ද නැත්තම යන්නේ. මට අම්මා ඉන්නවා. සහෝදරයෝ 9ක් ඉන්නවා. මාත් රින්ගන්නේ නැහැ කිව්වා. ඒ මිනිහට ඒ කරන වැඩේ කරන්න දීලා තෝගේ නෑකම තෝ තියාගා. ඒක ඇති කිව්වා. ඕනෑවට වඩා ගන්න ඕනේ නෑ තමා. නෑයෝ වේයෝ මීයෝ තමා කෑවේ. වටේ ඉඳගෙන. ඒක යන ඉතිහාසය කියන්න ඕනේ නෑනේ. ලේකෝප වෙනවානේ. දුක හිතෙනවානේ. ඒ හින්දා පින්වත් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේලාගේ මේ ශාසනික ජීවිතයේ ඔබ වහන්සේලාට කරන්න පුළුවන් ශාසන කැපකිරීම කරන්න. වර්තමාන ශාසනයේ
කෝ හාමුදුරුවෝ මේ අවුරුද්දේ අපේ හාමුදුරනේ අප්‍රේල් මාසේ වෙනකොට 1000 ගාණක් සිවුරු වෙල්ලා ගිහිල්ලා. මේ අවුරුද්දේ 4 වෙනි මාසේ වෙනකොට 1000 ගාණක් ගිහිල්ලා. පොලිමේ ඉන්න බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු එකේ සහතික ගන්න ඇවිල්ලා උපවැදි වීමේ. පිරිවෙන තියාගෙන මොකද කරන්නේ? පිරිවෙනේ. හාමුදුරුවෝ හදන්නේ නැත්තම් පිරිවෙනෙන් වැඩක් නැහනේ. හාමුදුරුවෝ හදන්නේ නැත්තම් පන්සලෙන් වැඩක් නැහැ. අර එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ රජරට වන්නේ අපේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ තඳුරනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් උදේ මිදුල් අතු ගන්නවා. හාමුදුරුවෝ පුදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මල් කඩනවා. බුදු වඳින්න. හාමුදුරුවෝ බුදී උපාසකම්මලා දාන ගෙනාපුවාම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දාහනේ අරිනවා. හාමුදුරුවෝ බුදී බුද්ධ පූජාව අරිනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් හාමුදුරුවෝ බුදී බලාන හිටියා හාමුදුරුවෝ නෑ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් බුද්ධ පූජාව තිබ්බා මිනිස්සුන් වෙයවුවා. මට කියන්නකෝ හාමුදුරුවෝ කවුද කියලා? අර ආණ්ඩුවේ පඩි අරගෙන පන්සලේ මුරට දාලා ඉන්න මේකද හාමුදුරුවෝ අරකද? එහෙම සාසනික බත් කන්න හොඳ නෑ. පව් සිද්ධ වෙනවා. අපායේ යනවා. මේ මිනිස්සු ගිනි සූකුළු අවුවේ මං අවුවේ ඉන්නේ හින්දා මට දැනෙනවානේ. ගිනි සූකුළු අවුවේ දුක් ඉඳලා ගත්තු අස්වැන්නේ අග්‍රභාගයෙන්ම පිළියෙල කරපු දානේ ඉසේ තියාගෙන ඇවිල්ලා පසඟ තියලා වන්දනා කරන්නේ. අර අලියාගේ කොටියාගේ වගවලසාගේ මැද්දේ හේනේ කුඹුරේ පැල් රැකපු මිනිහාට හාඳුරුනේ ගෑණි ජීවිතේ ඔය ඉන්න එක ගෑණියෙක්වත් මිනිහට බත් එකක් දීලා තියනවද කියලා අහන්නකො වැඳලා. ඒකගේ දැරීමේ කන්නේ. ඒකගේ දැරීමේ කන උඹලා එක දවසක් මිනිහට මගේ වල්ලබයා කියලාවත් අත් දෙක එකතු කරලා වැඳලා නැති මේ ගෑණි පසංග තියලා වැඳලා අර කහම්බ කරපු එක පූජා කරන එක කාලා කොහෙද යන්නේ? යන්නේ නිරේට. ඒ නිසයි මේ උතුම් අරහත් ධජයේ බලය මේ ලෝකයට පෙන්වන්නට ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ උතුම් ශ්‍රී නාමයට මේ ලෝකේ විශ්ව ශක්තිය වූ සදාතනික ඇත්ත වූ ශ්‍රී සද්ධර්මයට ආර්ය කුල සරියුත් මුගලන් පරම්පරානුඥාත ඒ උතුම් ආර්ය කුල මහසංඝ පරපුරට ගරු කරමින් උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ඔස්සේ ජීවිතය නිර්මාණය කරන්න. එතකොට අපේ කාර්යය කළා කියලා සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. අපිට මේ වැටුණු තැන නැවත ගොඩ නගලා වැටුණු ශ්‍රී ලංකාවක් නේ තියෙන්නේ. ඒ වැටුණු ශ්‍රී ලංකාව නැවත නගා සිටුවලා බිඳිච්ච ශ්‍රී ලංකාවක් තියෙන්නේ කෑලි වලට බිඳිලා. ඔව්. ශාසනයේ කෑලි සමාජයේ කෑලි දේශපාලනයේ කෑලි රාජ්‍ය සේවයේ කෑලි එක රාජ්‍ය සේවා ස්ථානයක් ගත්තත් කෑලිනේ. ඒකනේ මේක එකතු කරන්න බැරි. එයින්ද ඒකාබද්ධ කොට මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කිලුටු මානසිකත්වයෙන් ගිනිගත් පෞකාර මේ සමාජයේ පුණ්‍යවන්ත දේශයක් කොට බඩගිනි ඕස්ට්‍රේලියාවේ තියෙන ජනාධිපතිතුමා බඩගිනි කියලා ගම. ලංකාවේ උන් ගිහිල්ලා හිටියලුනේ අප්පා එකේ. ලංකාවේ උන් වැඩට ගිහිල්ලා ඉඳලා අර සුදු ජාතිකයෝ එනකොට ඒකේ බලන්න හැමදාම මෙවුන් කියනවලු බඩගිනි කියලා. අර මිනිස්සු දන්නේ නැහැ බඩගිනි කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒ අයට නමක් තිබ්බලු ඒ අය යම් බඩගිනි පොළට බලන්න කියලා. බඩගිනි වැඩපොළට බලන්න යම් කියලා ගිහිල්ලා දැන් බඩගිනි ලොකු බෝඩ් එකක් තියෙනවා බඩගිනි කියලා. මම ඔයාලා බඩගිනි කියලා තියෙන්නේ කියලා. ඒ ගමන තමයි කතාව කිව්වේ. මෙවුන් ගිය තැන කණ්ඩ උපන් જાතිය. ආන්ගේ බඩගින්නේ ඉන්න කුසීත මානසිකත්වය නැති කරලා දෑත දෙපය සුව ශක්තියෙන් නැගී හිටින පුණ්‍යවන්ත සෞභාග්‍ය දේශයක් කරන්න මහන්සි ගන්න.
ඒක ජනාධිපතිතුමා මං හිතනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉෂ්ට කරයි. අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා ඒ කාර්යභාරය මනාව ඉෂ්ට කරයි කියලා මං ඊයේ රෑ මල්ලත්තේ නායකයන්ටත් කිව්වා. මං ආරාධනා කළා දැන් බොහෝ කල් නායක හඳුරු පොරොන්දු වෙලා හිටියා ඊයේ රෑ 8 වෙනකම් වඩිනවා කියලා. ඊයේ රෑ 8ට විතර අරන් කිව්වනේ. මට සමාවයක්. මම ඇයි නායක හඳුරු මේ හාල් මැස්සෙක් වාගේ මට ඔහොම කියන්නේ. නෑ මට හෙට එන්න විදිහක් නෑනේ. මම ඇයි? අපේ මහානායක හඳුරන්ගේ උපන්දිනේලු. ඒකට දානයක්ලු. මං උපන්දිනේ මතක් වුණේ ඊයේ රෑද? ඉපදිච්ච දිනේ මතක් වුණේ රෑද? නෑනේ. වෙන පොය සීමාවේ උපසම්පදා වෙනායගේ ප්‍රශ්න අහන්න තියෙනවා. මං අපේ නායක අහන්නේ කීය වෙනකන් අහනවාද? ඒක නම් 10 11 වෙනකන් ඉවර වෙනවා 16 දෙනයි ඉන්නේ. ඒක නම් පොඩි වැඩක්. නමුත් මම ඒක ඉවර කරලා එන්න තමයි හිටියේ. මං අහුවා ඊට පස්සේ නායක හඳුන්නේ ඔබ වහන්සේ ලෙඩ වුණොත් ඔබ වහන්සේ අපවත් වුණොත් ප්‍රශ්න අහන්න එකේ ඇත්තෙම නැද්ද ඔකේ? ඔහොම යනකොට මල් වත්තට හෙන ගහයිනේ කිව්වා මං. ඔහොම යනකොට මල් වත්තට හෙන ගහනවා කියලා මං කිව්වා. ඒ අපේ පළාතේ මල් වත්තේ නායක හඳුරු මේ. නායකකම කියන එක වින්නි විද්ද දුවන අවුරුද්දකට දිස්ත්‍රික්ක 12කටවත් ගිහිල්ලා දිස්ත්‍රික්ක එකතු කරලා සිංහෙක් වාගේ බුද්ධ ශාසනය කියන්නේ මේක එඳ කන් නැතුව රකපල්ලා කියලා පණිවිඩයක් දීලා යන්න පුළුවන් නේ. එතකොට නේ නායකත්වයේ බබලන්නේ. එහෙම වුණා නැහැ. එහිඳ රටේ රටවැසියාත් පුරවැසියාත් ගෞරවනීය යතිවර භික්ෂු පරපුරත් පාලකයෝ හැටියට ඔබත් රාජ්‍ය සේවකයෝ හැටියට ජනාධිපතිතුමා පුදුම අල්ලස්නේ ගන්නේ. ඔව් මගේ වඩුව වාගයක් හිටියා වඩු කර්මාන්තය කරන එවුම් වඩු මඩු අතෑරියා. ෆොරස්ට් එකයි වනජීවී එකයි ශ්‍රී ලංකා පොලිසියයි මඩුවෙන් යන්නෙම නැහැ. මේ මෑත භාගේ පොලිස් නිලධාරියෙක් මෙව ආගනිලා. ඔව් යකෝ කක්කුස්සියකට බාල්දියක් දාලා අරන් කන එක ඊට වඩා වටිනවනේ. ඔව් අරුගේ මඩුවට ගිහිල්ලා මේක කියනවා මගේ උපන්දිනේට පාටියක් දෙනවා ස්ටාෆ් එකට. ඒ හින්දා අරක්කු බෝතල් 8ක් අරන් දියන්කෝ. උගේ උපන්දිනේලු උගේ ස්ටාෆ් එකටලු පාටිය. වඩු මඩුවේ මේකට කියනවා අරක්කු බෝතල් 8ක් අරන් දෙන්නලු පාටියට. ඒක මස් කඩේට ගිහිල්ලා කියනවා මස් කිලෝ 5ක් දීපන් මගේ උපන්දිනේට ස්ටාෆ් එකට කන්න දෙන්න. හාල් විකුණන මෝලට ගිහිල්ලා කියනවා හාල් දියන්. පොල් වත්තට ගිහිල්ලා කියනවා පොල් දියන්. මේකගේ අවජාතක උපන්දිනයක් නේකට තියෙන්නේ. අවජාතක උපන්දිනයක්. කාපු එකෙක් හරි ඉන්නවා නම් හිටගෙන මේක ඔළුවේ තියාගෙන ඵලයල්ලා මැරෙනකම් පාදඩ වැඩක් කරන්නේ නැතුව අභිමාණයෙන් මේ රාජකීය යුනිෆෝම් එකේ අභිමාණයෙන් අනයි බනයි දෙකම කියන්නට පුළුවන් යුනිෆෝම් එකේ අභිමාණයෙන් ජීවත් වෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. හොරා කෑවේ නැත්තේ ගුරුවරු විතරයි. දැන් ගුරුවරුත් හොරා කනවා. ඒ තරම් රාජ්‍ය සේවය වල් වැදිලා. සමා වෙන්න ඕනේ. මං ගොඩක් වෙලා ගත්තාට ජනාධිපතිතුමාගේ වෙලාවෙන් මං ටිකක් ඉල්ලගත්තේ මෙව්වා කියන්නම ඕනේ හින්දා. තවත් මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා ඇත්තටම ජනාධිපතිතුමා මං දන්නවා මේ සමාජයේ මිනිස්සු ගොවිතැන් කරපුවාම වී ඉහපු දවසේ ඉඳලා පැලේනේ. ඌට ගෙදර ජීවිතයක් ඇත්තෙම නැහැ. අර කවුද ගායිකාවක් කියනවා මං ආගෙන හිටියා මේ හේනේ බඩේරු කරල් එළියට හඳ එළියට දිලිසෙනවලු අඹ ගහේ අඹ කණ්ඩ ගිරවුත් ඇවිල්ලා ඉන්නවලු
එවුන් එක එක જાති පෙන්නනවලු කරනවලු. උඹ පැලේමලු මං ගෙදරමලු තුම්පත් රැණක් වෙන්න බලාගෙන මං හිටියාට තුම්පත් රැණක් වෙන්න කවදාවත් හම්බෙන්නේ නැති වගේ පේන්නේ. මගේ උපදින රන් කැටි පුතාට මේ මගේ සිරිහානේ ඉඩමදි කියලා ඔයාට දැනෙනවද කියලා මහා දුක්ඛිතා අඳෝනාවා කියන ගෑණියා. ඒක මාත්‍යා මේ ගෑනු නොකියුවට මේ ගෑනු ගොඩාක් එහෙම කියනවා. එහෙම නොකියන බොහෝ ගෑනු මන් දන්නවා කරන දේ. එහෙම නොකියන බොහෝ ගෑනු කරන දේවල් මන් දන්නවා. මම විතර මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔයාලා ගැන දන්න තව කෙනෙක් නැහැ කියලා මට හිතෙනවා. ඔව් මං ඒ තරම් යටි අඩියේ ඉඳලාම ඉස්මත්තට යනකම් ආපු චරිතයක් මේ අවුරුදු 56ට. එහෙනම් බොරු කරන්න බෑ. ජනාධිපතිතුමනි අලියන්ගෙන් හරි කරදරයි. මගේ පොල් ගස් 100ක් එක දවසේ පැය දෙකට කෑවා. පොල් ගස් 100ක් බලන්නකෝ. පොල් රටින් ගේන්න වෙන්නේ නැද්ද? අර අවිහිංසාවාදීද සත්ව අවිහිංසාවාදීද මොකක්ද එකක් තියෙනවනේ. අන්න එවුන්ට තලන්න බැරිද? මන් රජ්ජුරුව නම් කළු මුහුද දිහා දාන්නේ. ඇත්තටම මං ජනාධිපති නම් කළු මුහුද දිහා දාන්නේ. මෙවුන් රැල්ලටවත් අපේ රටට එපා. බල මිනිහන එක මිනිහා එක ඒකයි ඉඳලා එපා මොකක් කරන්නද? අපේ මිනිස්සු හරි අවිහිංසාවාදී. සත්තුන්ට හිංසා කරන්නේ නමුත් සත්තුනේ අපිට හිංසා කරන්නේ. වනජීවියෙක්ගෙන් වැට ගහලා තියෙන්නේ පෙරලෙන්නලු. ඇයි ඒක එහෙමලු ගහන්න කියලා තියෙන්නේ. නැත්තම් බෑලු. ඉතින් පෙරලෙන්න නම් වැටක් ගන්න ඕන නිකම්ම තිබ්බනම් ඉවරනේ. මෙවුන් ඇවිල්ලා උදේට හිටවනවා අරුන් ඇවිල්ලා රැට පෙරලනවා. ආණ්ඩුවෙන් පඩි දෙනවා. සේවය එච්චරයි. රටේ ආර්ථිකය බිඳුවයි. එහෙම ක්‍රම වේද තියෙන්නේ. ජනාධිපතිතුමා ඇස්සරලා බලලා මේ විසඳුම් දිය යුතුයම කෙටි කාලීනී විසඳුම් ටික දෙන්න. පොහොර නිකන් දෙන්නම එපා. රුපියල් 5000කට පොහොර මිටියක් දෙන්න. රුපියල් 5000කට දෙන්න. එතකොට මිනිස්සු ගනි ඕන වෙලාවට ගන්නවා. දැන් පොහොර සහනාධාරය දෙනවා මන් දන්නවා ඌට 6000ක් යනවා. අහට්ටත් පගාව ගෙවලා මෙහාටත් පගාව ගෙවලා රස්තියාදු වෙලා ලියුම් ලියලා ඌට යනවා අහිංසකයට එහෙම යනවා. හැබැයි අක්කර භාගයක් තියෙන මිනිහා අක්කර 5කට පොහොර ගන්නවා. අක්කර 2මාරක්වත් නැති මිනිහා අක්කර 2මාරට පොහොර ගන්නවා. සමහර අක්කර 2-3ක් තියෙන එකාට පොහොර නැහැ. තවමත් අර හයිය ඇති එක කනවා පේනවා හයිය නැති එක දුක් විඳිනවා. එහෙනම් මේ හොරුන්ට පාර කපන සහනාධාර නොදී මේ අහිංසකයාට සහන මිලකට ඕන තැනකින් ගන්න බඩුවක් තියන්නකො මේ මිනිසු ගන්නවා. මේ මිනිසු ඉස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙත් තුණ්ඩුව ලියාගෙන ෆාමසියට ගිහිල්ලානේ ගන්නෙ. ඉස්පිරිතාලෙන් දෙන්නේ නැහනේ. දෙන්න නැහැ අපේ අම්මට මං හැම මාසෙම බෙහෙත් ගේනවා. මං ගෙදර නව දෙනෙක් තව හිටියට එවුන්ට බෙහෙත් තුණ්ඩුව යවන්නේ මං අපේ අම්මට ගේනවා හැම මාසෙම රුපියල් 25000ක් ඕනේ මාසෙ බෙහෙත් වලට. රුපියල් 25000ක්. මං දන්නවා නංගිට බෑ. චූටි නංගිට බෑ. ලොකු නංගිට බෑ. අක්කන්ඩිට බෑ. අයියලාට බෑ. එවුන්ට ජීවත් වෙන්න හම්බෙන එකෙන් 25000ක් අම්මගේ බෙහෙත් වලට දීපුවාම උගේ ගෑණිගේ බෙහෙත් වලට උගේ දරුවන්ගේ බෙහෙත් වලට උගේ කෑම වලට මේ රටේ තියෙන කෙම්පහන් කරන්න ඌට බැරි හින්දා මගේ අම්මා ජීවත් වෙලා ඉන්න තාක්කල් මට කලින් අම්මා මැරෙයිද අම්මාට කලින් මම මැරෙයිදයි මන් දන්නේ. මට පුළුවන් තාක්කල් මං අම්මා වෙනුවෙන් ඒ කාර්යභාරය කරනවා. නමුත් ජනාධිපතිතුමා මට මේ ලෝකෙ මිනිස්සු කීයේ හරි දෙන නිසා පූජා කරන නිසා මං කරනවා කියන්නකො. මේ එදිනදා කුලී වැඩ කරන මිනිහාට හරි අමාරුයි.
ඒ නිසා මේ මිනිසුන්ට සහනශීලී හෙටක් හදන්නට ඔබතුමාගේ මේ උතුම් ව්‍යායාමය අවුරුදු ගානක් දුක් විඳලා හිත ගැහිච්ච වාර ගාන මට මැවි පේනවා ජීවිතයත් මරණයත් කියන සම්බාධක අතරේ ඒ ගැහි ආපු ගමනේදී කාගෙන මම මේ ළඟදී බණක් කියන්න ගිහිල්ලා උපායශීලී බව විස්තර කරද්දි මං කිව්වා ඔබතුමාගේ උත්සාහය අත් නොහල උත්සාහය නිന്ദා අපහාස ආක්‍රෝෂ පරිභව තාඩන පීඩන මේ සියල්ල ඉදිරියේ නැගී හිට රටේ රජ වෙන්න වාසනාව තිබ්බා නම් අනුර කුමාර දිසානායකට තොට බත් කණ්ඩ හොයාගන්න බෑද කියලා ඇහුවම ඒක තමයි ඇත්ත. ඒ හින්දා හැමෝටම අපිට පුළුවන් බැරි නෑ පුළුවන් කියලා අරගෙන ඒ පුළුවන් හැටියට මේ පවතින ක්‍රමවේදය වෙනස් කරගෙන ලස්සන ලංකාවක පින්වන්ත ජාතියක් වෙන්න මහන්සි ගන්න. ලෝකෙ උතුම් රට ශ්‍රී ලංකාව, ඉන්දීය සාගරයේ මුතු ඇටයේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව, පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව කරලා මැරෙන්න ආස හිතෙන්නේ නැද්ද? ඒ ආසාව මට තියෙනවා. මුතුන් මිත්තෝ හදාලා පෙන්නාපු ලෝකයේ ගොඩනගලා පෙන්වන්න මට ආසා හිතෙනවා. බලන්නකෝ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඔබ ඔක්කොටම පේනවා අපිට නොපෙනුනාට මෛත්‍රී බෝසතාණන් වහන්සේ. මං ගෞතම බුද්ධ රාජ්‍යයේ නිවන් දකින්නේ නැහැ කියලා මට තදේ විශ්වාසයක් තියෙනවා. හැබැයි මෙතේ බුදුන් ළඟ නිවන් දකින්න ගොඩේ මුල්ම පෙළේ අපි ඉන්නවා. නේද නායකා? මුල්ම පෙළේ අපි ඉන්නවා. එහෙනම් ඒකට වීරිය වඩනවා. ඒකට මහන්සි වෙනවා. අපිත් එක්ක තොපිට යන්න එනවා නම් ඔය කියාපු ටික අහගෙන ජීවිතේ වෙනස් කරගෙන මේ ශ්‍රී ලංකා ද්වීපයට මේ ලක් මෑණියන් වහන්සේට ආදරය කරන කීකරු විනීත ගුණගරුක දිරිය ඇති පුතුන් වෙන්න දරුවන් වෙන්න වීරිය කරන්න. ඒකට මම්පෙත් විවර කරලා දෙන්න ජනාධිපතිතුමාට අමාත්‍ය මණ්ඩලයට මැති ඇමතිවරුන්ට පුළුවන් සහාය වෙන්න. ඒ වාගේම ජනාධිපතිතුමායන් තව ඉල්ලීමක් කරනවා. සිංහ හම්පොරෝ ගත්ත මේ නරියෝ ඉන්නවා. උන් අර රැළේ ගෙනියන්න ඕන හින්දා අරන් ගියාට කමන්නේ කට අරින්න දෙන්න එපා. ඕක කට ඇරපු ගමන් නරියා බව තේරෙනවා. එහෙම උන් ටිකක් ඉන්නවා. මම වසන්ත සමරසිංහ ඇමතුමාටත් කීප වතාවක් කිව්වා. ඒකෙන් ලොකු අප්‍රසාදයක්, නින්දාවක්, අවලාදයක්, අගෞරවයක් එනවා. හිතලා මතලා හත්තට විඩේ මේ පාරේ යන ඇම්බැට්ට කොල්ලෙක් කතා කරනවා වායේ කතා කරලා හරියන්නේ නැහනේ රටකට, ජාතියකට, දේශයකට, ලෝකයකට. එහෙනම් කට පරිස්සම් කරගෙන වැඩිපුර හිතලා කතා කරන සත්පුරුෂයන්ම කරන්න මාන්සි ගන්න. පඩිය ගන්න නැතුව නැවැත්තුවාටම හරියන්නේ නැහැ. ඩීසල් වියදම ගන්න නැතුව නැවැත්තුවාටම හරියන්නේ නැහැ. කෑම ප්ලේට් එක සල්ලි දීලා කෑවාටම හරියන්නේ නැහැ. සුඛෝපභෝගී කෑම අපිට එපා කිව්වාටම හරියන්නේ නැහැ. වැඩේ තියෙන්න ඕන පිරිසිදුවනි කැලල්ව. ඒ ගමන යන්නට ඔබට දිරිය ශක්තිය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩමවා වදාළ අටමස්ථානාධිපති ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම විජිතපුර රාජමහා විහාරාධිපති විශ්‍රාමලත් විදුහල්පති අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ, කොටුවේ ගෙදර අපේ නායක හාමුදුරුවන් වහන්සේ, දඹේ වටන ශ්‍රී සෛලතලාරාමාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේ, දඹුලු රාජමහා විහාරයේ අපේ අවසරයි ප්‍රේමරතන නායක හාමුදුරුවන් වහන්සේ, එවැගේම ගල්ගොමුවේ අපේ නායක හාමුදුරුවන් වහන්සේලා වර ප්‍රදාන වැඩමවා වදාළ ප්‍රාදේශීය මහා සංඝරුවන ඇතුළු සියලුම ගරුතර ස්වාමින් වහන්සේලා මා සීර්ස ප්‍රණාමයෙන් යුක්තව පාකමල් නැමද මේ වෙලාවේ පිළිගන්නවා. ඒ වගේම
ජනාධිපතිතුමා ඇමතුමන්ලා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින සම්භාවනීය අමුත්තන් මාගේ මෑණියන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින ලංකාවේ නන් දෙසින් සැපැමිණි ඔබ සියලු දෙනාම ඊ타ත්ම සෙනෙහසින් ශාසනාලයෙන් ආදරයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. You're watching the Life Traveler channel.